පළමුවෙන්ම අපි Visual Basic වල තියෙන line tool එක ගැන ඉගෙන ගනිමු. මේ tool box එකේ දක්නට ලැබෙන්නේ line tool එකයි. ඒ අපිට select කර drag and drop කිරීමෙන් form එක ඇඳ ගන්න පුළුවන්. අපි properties window එක දිහාට ගියොත් මේ properties අපිට වෙනස් කර ගන්න පුළුවන්. මුලින්ම තියෙනවා ඒකේ නම වෙනස් කරන්න පුළුවන් name property එක යටතේ. ඒ වගේම අවශ්‍ය නම් අපිට මේකේ color එක වෙනස් කරන්න පුළුවන් border color යටතේ තියෙන. ඒ වගේම border style එක අපිට අවශ්‍ය විදිහට කැමති එකක් දාගන්න පුළුවන්. ඒ වගේම මේ border width එක තියෙනවා. ඒක අපිට කැමති විදිහට කැමති size එකක් දාන්න පුළුවන්. මේ විදිහට තමයි line tool එකෙන් අපි සාමාන්‍යයෙන් වැඩ කරගන්නේ. දැන් අපි shape tool එක දිහාට යනොත් tool box එකේ මෙන්න මේ දක්නට ලැබෙන tool එකේ shape tool එක අපිට select කර form එක මත drag කිරීමෙන් අඳ ගන්න පුළුවන්. මේකේ මුලින්ම form එකට drag කිරීමෙන් අපිට දක්නට ලැබෙන්නේ Regiconas track. අපිට ඒක වෙනස් කර ගන්න පුළුවන් මේ shape කියන property එක යටතේ තියෙන drop down list එකෙන්. ඒ select කරලා අපිට square එකක්, oval එකක්, circle එකක් වගේ විවිධ හැඩ ලබා ගන්න පුළුවන්. අපි එහෙම තෝරගත්තට පස්සේ අපිට ඒකේ fill color එක වෙනස් කරන්න පුළුවන්. හැබැයි fill color එක වෙනස් කිරීම කලින් අපි මේ fill style කියන එකෙන් solid යන ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ fill color එක කැමති ආකාරයෙන් වෙනස් කර ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි shape tool එකෙන් අවශ්‍ය වැඩ කරගන්නේ.